මේ වීඩියෝ තුලින් අපි සූදානම් වෙන්නේ 6 ශ්‍රේණී අපේ දූල පුතාලගේ සිංහල විෂය හා සම්බන්ධ පළවෙනි පාඩම ඔබත් එක්ක කතා බහ කරන්න. ආදරණීය දුවේ පුතේ, ඔබට 6 ශ්‍රේණී පළවෙනි පාඩම නිර්දේශිත වෙලා තියෙන්නේ නරි නයිදේ රැවටිච්ච කියන ජන කතාව. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ ජන කතාවක් කියන්නේ කියලා. ඉස්සර පුතේ අපේ ජීවත් වෙච්ච මිනිස්සු ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු ක්‍රමයක් හරියට දැන හිටියේ නැහැ. ඉතින් ඒ මිනිස්සු එයාලගේ අත්දැකීම් දැනුම කටින් කට පවත්වාගෙන ආවා. ඒවා තමයි අපි දැන් ජනශ්‍රුති කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ කාලේ එයාලගේ දුක, සතුට, මහන්සිය, විරහව මේ වගේ දේවල් බෙදා ගන්න එයාලා යම් යම් නිර්මාණ කළා. ඒ අතර ජන කතා, ජන කවි, ජන නාටක ඔය වගේ දේවල් අපිට උදාහරණ විදිහට හඳුන්වන්න පුළුවන්. පුතේ, මේ ජන කතා පොත්පත්වල ලියවෙන්නේ නැහැ. ඒවා කටින් කටට තමයි යම් කෙනෙක්ට දැනගන්න ලැබෙන්නේ. ඉතින් සිංහල සාහිත්‍යයේ පෝෂණයට මේ ජනශ්‍රුතියේ දායකත්වය ගොඩක් ලැබිලා තියෙනවා. මුද්‍රණ ශිල්පයේ දියුණුවයින් පස්සේ ඒ කාලේ කටින් කට පැවතිලා ආපු ජනශ්‍රුති එක්රස් කරලා ලියා තබන්න අපේ ඇතැම් ලේඛකයෝ සමත් වෙලා තියෙනවා කියලත් ඔයාලට සතුටින් දන්වලා දෙන්න ඕනේ. ඉතින් පුතේ, ඔයාලගේ පළවෙනි පාඩමට අයත් වන නරි නයිදේ රැවටිච්ච කියන කතාව ඒ.පී. ගුණරත්න මහතා විසින් සම්පාදිත වටුකිරිල්ලී සහ තවත් කතා කියන ග්‍රන්ථයෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. හැබැයි මේ කතාව අපි ලියන ආකාරයට වඩා වෙනස් භාෂා ව්‍යවහාරයක් තමයි යොදාගෙන තියෙන්නේ. අපි අහලා නැති අපේ ව්‍යවහාරයේ නොමැති යෙදුම් පවා මේ කතාව තුළ ඇතුළත් වෙනවා. එහෙනම් දුවේ පුතේ, අපි දැන් ඒ කතාව බලමු. එකමත් එක ගමක ලොකු විලක් තිබ්බා. මේ විලේ නිතරම වතුර හිඳෙන්නේ නැහැ. ඒ හින්දා මේ විලේ බොහෝම ලස්සන්ට වැවිලා තිබුණලු ඕලු, නෙළුම්, මානෙල්, ඒ වගේම චූටි මාළු ಜಾති කුඩමස්සෝ ගොඩාක් හිටියලු. කුඩමස්සු අල්ලගෙන කන්න නිතර රැකගෙන එන්න කිරි කොක්කු, මාන කොක්කු, මැටි කොක්කු, කන කොක්කු එහෙමත් මේ විලේ හැම තැනම පිරීලා හිටියලු. ඔහොම තියෙනකොට දුවේ පුතේ, එක කාලෙක 7 අවුරුදු නියඟයක් ඇති වෙලා මේ විල ටිකෙන් ටික හිඳෙන්න පටන් ගත්තලු. විල හිඳේගෙන යනකොට කොක්කුන්ට තමයි ගොඩක් වාසි වෙන්න පටන් ගත්තේ. ඒ මොකද එයාලට හරි ලේසියිනේ විලේ වතුර නැති වුණාම එයාලා කුඩමස්සු එහෙම අල්ලගන්න. ඒ එක්කම මිනිස්සු ඇවිත් කරක් ගහලා කුඩා පාගල කුඩමස්සන් අල්ලගෙන යන්න පටන් ගත්තා. තව වතුර අඩු වෙනකොට මිනිස්සු විලේ තැන්වල වැටි බැඳලා දිය ඉහලා ඉන්න තරම් ඔක්කොම කුඩමස්සෝ අල්ලගෙන ගියා. ඊට පස්සේ මොකද වුනේ? විලේ ඔක්කොම කුඩමස්සෝ ටික හිස් වෙලා ගියා. ඉතින් විල එහෙම පිටින්ම කුඩමස්සන්ගෙන් හිස් වුණාම ඒ විලේ හිටපු මානු කොක්කු දෙන්නෙක් මෙහෙම කතා කරගත්තලු. දැන් ඉතින් අපට මේ විල රැකගෙන ඉඳලා ඇති කාර්යයක් නැහැ. දැන් විලේ තියෙන්නේ මඩ ටික විතරයි. කුඩමස්සනුත් නැහැ, කෑමට වෙන දෙයක්වත් නැහැ. අපි ඉතින් නැගිටලා යමු වෙන රටක ඇති දිය විලක් බලාගෙන. අපි එහෙනම් විලක් හොයාගෙන යමු. අපි දැන් මේ විලේ ඉඳලා වැඩක් නැහැ කියලා ඒ දෙන්න කතා වුණා. මේ දෙන්න මෙහෙම විලෙන් පිට වෙලා යන්න කතා කරගන්නකොට එතන ළඟ හිටි ඉබ්බෙක් මේ කතාවට කන් දීගෙන හිටියලු. එහෙම ඉඳලා අර මානු කොක්කු දෙන්නට කතා කරලා කිව්වලු, ඔය දෙන්න නම් පින්වත් ඇත්තෝ. හිතු වෙලාවක හිතු රටකට පියාසර කරගෙන යන්න පුළුවන්. මාත් ඉතින් මෙච්චර කාලයක් මේ විලේ එකට හිටිය කෙනෙක්නේ. දිය ඇති තැනකට මාවත් එක් කරගෙන යන්න බැරිද? අනේ අර අහිංසක ඉබ්බා මානු කොක්කු දෙන්නගෙන් එහෙම අහනවා. මේ කතාවට මානු කොක්කු දෙන්න hina වුණා. hina වෙලා කියනවා, අනේ මෝඩ ඉබ්බෝ, අපි දෙන්න පියාපත් ඇත්තන් නිසා පියාසර කරගෙන යන්න පුළුවන්. ඉබ්බන්ට පියාසර කරගෙන යන්න පුළුවන්ද? ඉබ්බන්ට පියාපත් තියනවද කියලා ඇහුවලු.
කොක්කු දෙන්න කිව්වා අපිට පිහාටු තියෙනවනේ. ඒකනේ අපිට පියා බන්න පුළුවන්. ඉබ්බන්ට පිහාටු නෑනේ කියලා hina වෙලා කිව්වලු. මේ කතාවට ඉබ්බා කිව්වලු දුකටපත් වුණු වෙලාවක පිහිටක් ඉල්ලන යාළුවෙක්ට hina වීම ඒ තරම් වැදගත් කාර්යයක් නෙවෙයි. මගේ ඉල්ලීම ගැන හිතා බැලීමයි යුතුයකම. කවුරු හරි කෙනෙක් දුකටපත් වුණාම එයාට hina වෙන එක අපි කරන්න හොඳ නෑ. ඒ ගැන සලකා බලන එකයි අපි කරන්න ඕනේ කියලා ඉබ්බා කිව්වලු. ඔය ඇත්තන්ගේ ඔය අලංකාර කළු පාටේ පියාපත් වගේ ඔය අලංකාර දිග බෙල්ල වගේ අලංකාර මොලේකුත් තියෙන්න පුළුවන්. ඉබ්බා එහෙම කියනවා. මේ නාකි ගොරහැඬි ඉබි මොලේට කල්පනා නුනත් අහසත් පොළවත් ජලයත් ගැන හොඳ හැට ඉගෙනීමක් තියෙන ඔය ඇත්තන්ගේ උගත් මොලේට වැටෙන්න බැරි කමක් නෑ මේ අසරණයට උපකාරයක් කරන හැටි. ඉබ්බා කියනවා මේ කොක්කු දෙන්නට හොඳ මොලේකුත් තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඉබ්බා කොක්කු දෙන්නගෙන් ඉල්ලා සිටිනවා එයාවත් අරන් යන්න හොඳ උපක්‍රමයක් කල්පනා කරන්න කියලා. ඒ ගමන ආයෙත් අර මානු කොක්කු දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා කොකුන් කැටුව ඉබ්බන්ට යන්න පුළුවන් විදියක් ගැන නම් හිතන්න අමාරුයි. කොක්කුත් එක්ක ඉබ්බොන්ට යන්න පුළුවන් විදියක් ගැන නම් අපිට හිතන්න අමාරුයි. කරන්න නැත්te දිය තියෙන රටකට සේන්දු වෙනකන් පුරුදු පාගමනෙන් අනුවත්වා ගමන් කරන එක. ඉතින් කරන්න තියෙන්නේ වතුර තියෙන රටකට සේන්දු වෙනකන් ළඟා වෙනකන් Tamanට පුරුදු පාගමනෙන්ම නොනවත්වාම ගමන් කරන එක කියලා කිව්වා. හාවුන් එක්ක තරඟට දුවලා දිනන්න පුළුවන් ඉබ්බෙකුට යොදුන් 100මාරක් යන්න මහ කාලයක් ගත වෙන එකක් නෑ. හාවොත් එක්ක තරඟට දුවලා ඉබ්බා දින්නනේ. ඉතින් එහෙම ඉබ්බෙක්ට යොදුන් 100මාරක් යන්න ලොකු කාලයක් ගත වෙන්නේ නෑ කියලා මේ මානු කොක්කු දෙන්න කියනවා. ඉතින් ඉබ්බා තව තවත් පින්සෙන්ඩු වෙන්න පටන් ගත්තා. ඉබ්බා හරි අසරණයි. ඉබ්බා මොකද කරන්නේ? ඉබ්බා ගොඩක් අසරණ වෙලා අයදින්න පටන් ගත්තා Tamanව අරගෙන යන්න කියලා. මේ කරුණාවන්ත උගත් මිත්‍රයන් දෙන්නගෙන් මේ අසරණ වයසක ඉබිපරාණයට පිහිටක් නැත්තම් ඉතින් ආයෙ ලබා ගන්න වෙන කාටවත් බෑ කියලා කියනවා. එයා කියනවා එතකොට මට ඉන්න එහෙනම් අන්තිම පිහිට වෙන්නේ මාරයා කියලා. දැන් මේ විලේ කුඩ මස්සුනුත් නැහැ. ඕලු, නෙළුම්, ගස්වල අල, මල් වගේ කිසිම දෙයක්වත් නැහැ. හෙට මේ විලට එන මිනිස්සු මා පෙරලා බැඳගෙන යනවාට අනුමානයක් නැහැ. මාව අනිවාර්යෙන්ම මේ විලට එන මිනිස්සු අරගෙන ආවේ. අනේ යන තැනකට මාත් කැටෝ යන්න. යන තැනකට මාවත් එක්කගෙන යන්න කියලා කියනවා. ඒ ගමන එක මානකෙක් කතා කරලා ඉබ්බට කියනවා හොඳයි. එහෙනම් මට කල්පනා වෙනවා එක උපායක්. අන්න දුවේ පුතේ මේ මානකෙක්ට උපායක් කල්පනා වෙනවලු. අපි බලමු නේද මොකක්ද කියලා. ඒක ටිකක් අමාරු වැඩක්. ඒත් අපි කරන්න. හැබැයි මේ ඉබියුන් නැහැ එක කාරණයකට එකඟ වෙන්න ඕනේ. ඒක ටිකක් අමාරුයිලු. හැබැයි දැන් ඔන්න ඉබ්බට කොන්දේසියක් දාලා එකඟ කරගන්න හදන්නේ. ඉතින් ඉබ්බගේ තියෙන ඕනෑකමේ මහත නිසා කාරණේ මොකක්ද අහන්නේවත් නැතුව එක පාරටම කිව්වා එක කාරණයකට නෙමෙයි 10 කාරණයකට උනත් මං එකඟ වෙන්නම්. හැබැයි යන තැනකට මාත් එක්කම යන්න ඕනේ කියලා. මොකද දැන් දුවේ පුතේ ඉබ්බට යන්න ඕනේකම තියෙනවනේ මේ විලෙන්. මොකද යා මේ විලේ ඉඳලා වැඩක් නැහනේ, වතුරත් නැහනේ. ඒ නිසා අර කොන්දේසිය මොකක්ද කියලා අහන්නේවත් නැතුව එයා ඕනම දෙයකට කැමති වෙන්නම් කියලා කිව්වා. එතකොට අර කතා කරපු මානකකා ආයෙමත් කියනවා එකඟ වෙන්න ඕනේ කාරණේ මේක. ගමනේ කෙලවර වෙලා බිමට බහින තෙක් කට අරින්න බෑ. අපි ගමන පටන් ගත්ත තැන ඉඳන් අවසාන තැනට යනකම් ඔයාට කට අරින්න බෑ. ඒත් එක්කම කිසිම කතාවක් කරන්නත් බෑ. මගුතට විස්තර අහන්නවත් තව දුරයිද දැන් අපි කොයි හරියද අවුව බොහොම සැරද ඔය වගේ කිසිම දෙයක් ගැන කිසිම කතාවක් කරන්න තියා කුටින්ම කට අරින්නත් තහනම් කියලා කිව්වලු. ඉතින් ඉබ්බා පොරොන්දු වුණා. කිසිම කතාවක් කරනවා තියා කට අරින්න හිතන්නේවත් නැහැ. අනේ මාව කොහොම හරි අරන් යන්න කියලා විතරක් ඉබ්බා කිව්වලු.
දැන් ඔන්න ඉබ්බා පොරොන්දු වෙලා ඉන්නේ එයා කතා කරන්නේ නැහැ කියලා. එහෙම ඉබ්බා එකඟ වුණාම එක මානකොකේ මොකද කරන්නේ? හයිය තියෙන කෝටු කෑල්ලක් හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා ඉබ්බට කියනවා මෙන්න මේ ලී කෝටුව මැද හයියෙන් කටින් දැහැගන්න. මේ ලී කෝටුව මැද්ද හයියෙන් ඔයා කටින් අල්ලගන්න. හොඳ හැටි තදින් දැහැගන්න ඕනේ. හයියෙන් ඔයා අල්ලගන්නත් ඕනේ. ආයේ මොන දෙයකටවත් කට අරින්න විතරක් එපා. මොනම දෙයකටවත් ඔයා ආයේ කට අරින්න එපා කියලා කියනවා. කට ඇරියොත් නම් ඉතින් බත් මුට්ටිය පොළොව ගැහුවා වගේ හිටී කියලා කියනවා. හදිසියව තිබ්බ කට ඇරියොත් බිම වැටෙනවනේ. බිම වැටෙන එක දක්වලා තිනෝ බත් මුට්ටියක් බිම වැටෙනවා වගේ කියලා. හා මං එහෙමත් කරනවද කියලා ඉබ්බලී කෝටුව කඩින් දැහැගත්තා. මානුකොක්කු දෙන්න ඒ කෝටුවේ කෙළවරවල් දෙක හොටින් දැහැලා උස්සගත්තා. උස්සගෙන බොහොම සීරුවෙන් දැන් ඔන්න එගිලිලා යනවා. හැබැයි කොයි එකටත් පාතින් යන්නට වඩා හොඳයි කියලා මානුකොක්කු දෙන්න ඉහලින් පියාසල කරේ නැහැ. ඒගොල්ලෝ හිතුවා කොයි එකටත් අපි පාතින් යන එක හොඳයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ පාතින් ගියා. මේ තුන්දෙනා ඔහොම යනකොට ඔන්න එක දෙනිපතක හිටපු නරියෙක් දැක්කා මේ ඇත්තන් මේ යන අපූරු ගමන. දැකලා නරිය හූ කියලා hina වුණාලු. hina වෙලා උඩ බලාගෙන හයියෙන් ඇහුවලු ඈ අප්පේ කාට දැකුමක්ද ඔය තඩේ ගෙනියන්නේ? මොකක්ද මේ ගෙනියන්නේ කියලා ඇහුවලු. මේ නරියගේ කතාවට ඉබ්බට හොඳටම තරහ යනවා. තරහ ඇවිල්ලා මේ තඩ ගෙනියන්නේ තොපේ නැන්දලා දිහාට කියලා කියන්න හිතාගෙන මොකද කරන්නේ? මෙයා කට අරිනවා. කට ඇරියා විතරයි හරියට නැට්ටෙන් ගැලවිච්ච තල් ගෙඩියක් වගේ ඉබ්බා ජොග් ගහලා දෙනියට වැටුණලු. ඒ ගමන නරියා ඒක දැකලා දැන් නරියට හරි සතුටුයි. නරියා මොකද කරන්නේ? ඔන්න બોලේ අද අහසින් වැටුණු මසක් කියාගෙන ඉබ්බා ළඟට දෙවවලු. ඉබ්බත් නරියා එනවා දැකලා පා හතරයි ඔළුවයි එයාගේ ඉබි කබොල්ල ඇතුළට දාගත්තා. බයයිනේ දැන් නරියා කෑවොත් කියලා. නරියා දුවලා ගිහින් ඉව කරලා බැලුවා. එහෙන් දත ගහනවා මෙහෙන් දත ගහනවා කිසිම විදියකට හපන්න බෑ. ඒ ගමන නරියා ඉබ්බව ඊට පෙරලනවා මෙහෙට පෙරලනවා. මේ අතර පෙරලන්නත් ගත්තලු. ඔන්න මේ වෙලේ ඉබ්බා කපොල්ල ඇතුලේ ඉඳගෙන හයියෙන් hina වුණාලු. hina වෙලා නරියාගෙන් අහනවා මොකද යාළුවා හපන්න බැරිද? කොහොමද යාළුවා මා හපන්නේ? මම මේ 7 අවුරුදු නියගයකට අහු වෙලා වේලිලා කොට්ට වෙලා මම නියගයට අහු වෙලා දැන් වේලිලා ඉන්න ඕකට මාව හපන්න බෑ කියනවා. දියක දාලා පොඟවලා ගත්තොත් මිස නැතුවනම් අවුරුද්දක් හැපුවත් ඔයාට මාව හපන්න බෑ. ඉතින් ඉබ්බා ආයෙමත් කියනවා ඇයි මෝඩයෝ ඔය තරම් දෙයක්වත් නොදැනද උඹ ඉබිමස් කන්ට තනන්නේ? ඔයා ඔච්චර දෙයක්වත් දන්නේ නැතුව දන්නේ ඔයා ඉබිමස් කන්න හදන්නේ කියලා කියනවා. දිය ගේන්න බැරි නම් මාව උස්සාගෙන ගිහින් දාපන්කෝ දිය තියෙන තැනකට. හරි ඉතින් ඔයාට දිය ගේන්නත් බැරි නම් මාව උස්සන් ගිහලා දාන්න වතුර තියෙන තැනකට කියලා කියනවා. ඒකත් හරි තමා කියලා ඔන්න දැන් නරියා ඉබ්බව කටින් දැහැගෙන ගියාලු අහල පහල තිබ්බ මහ විලකට. ගිහින් ඉබ්බා දියේ දමලා පයින් පාගගෙන හිටියලු. නරියා පාගගෙන ඉන්න හින්දා දැන් ඉතින් ඉබ්බට යන්න ඉඩකුත් නැහැ. ඉබ්බත් ඔහොම හිටියලු දැන්. හුඟක් වෙලා ගෑන් පස්සේ නරියා ඉබ්බට කතා කරලා අහනවා ආමෝඩ ඉබ්බෝ දැන් පෙගුණ ඇද්ද කියලා. ඉතින් ඉබ්බා කියනවා දැන් නම් හුඟක් හරිය පෙගුණා. නරියයිගේ පය තියෙන තැන විතරයි තව පෙගෙන්න ඇත්තේ. ඉබ්බත් කපටිකමට එහෙම කියනවා. පය ටිකක් බුරුල් කරොත් ඒ ටිකත් පෙඟේ කියලා කියනවා. නරියත් කිසිම අමුත්තක් නොකිය නරියට තේරුමකුත් නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. පය බුරුල් කරා. පය බුරුල් කරනවත් එක්කම ඉබ්බදියට ඇදිලා ගියා. ඒත් නරියා එකපාරටම පැනලා අල්ලගෙන දුවන ඉබ්බගේ එක කකුලකින් අල්ලගත්තලු. ඉතින් නරියා කකුලෙන් අල්ලගත්තම ඉබ්බා දඟලන්නේ නැතෝ එහෙමම ඉඳලා කිව්වා නරියා යා රැවටිච්චි කෙටලාලේ එල්ලිච්චි කියලා. කකුලෙන් තමයි අල්ලගත්තේ. ඒ උනාට ඉබ්බා කියනවා නරියයි ඔයා අල්ලගත්තේ කෙටලාලේ එක කියලා බොරුවට කියනවා. නරියාත් හිතුවා එහෙනම් මම මේ කෙටලාලයක් තමයි අහුනේ කියලා ඉබ්බගේ කකුල අතෑරලා ඒ ළඟම තිබ්බ කෙටලාලයක් අල්ලගත්තා. ඒ ගමන ඉබ්බා නරියට
බහින්නම බැරි තරම් චඹුරටම ගිහිල්ලා නරියට කතා කරලා කියනවා බොල නරියෝ තොපි එදත් නරි අදත් නරි තොපි කවද්ද එබිමස් කෑවේ කියලා කියාගෙන යන්න ගියාලු. ඔන්න දුවේ පුතේ 6 ශ්‍රේණියට නියමිත පළවෙනි පාඩම එහෙම තමයි ඉවර වෙන්නේ. ඉතින් අද මේ පාඩමේ යම්කිසි ගැටලු තැනක් ඔයාලට තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න, ඒත් එක්කම ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. මේ ඉදිරියටත් අපි සූදානම් මේ විදිහට ඔබේ පාඩම් හරි අපූර්වට ඔබ වෙත ගෙන එන්න. ඉතින් අපිත් එක්ක නිරන්තරයෙන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ආයුබෝවන්.